නමුත් අපි අවුරුද්දක කාල සීමාවක් තුල මේ කියන අභියෝගය ජය ගන්නට විශාල උනන්දුවක් දැක්වුවා. ඒ සඳහා මගේ ආචාර්ය මණ්ඩලය, මගේ දෙමව්පියන්, ඒ වගේම අපගේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ අධ්‍යාපන නිලධාරීන් විශාල සහයෝගයක් ලබා දුන්නා. නමුත් අපිට තේරුම් ගියා මේ ඉහළ ඉලක්කය ජය ගන්න මේ දරන ප්‍රයත්න විතර ප්‍රමාණවත් වන්නේ නැහැ කියලා. එහෙමනම් මේ ඉලක්කය ජය ගන්න දෙමව්පියන්ටත් බරක් නැතුව, එහෙම නැත්නම් අපිට සුබපතන අපගේ සහෘදයන්ටත් බරක් නැතුව, රජයට හැමතිස්සෙම කංචිකිරි ගා ඉන්නේ නැතුව කොහොමද මේ අභියෝගය ජයගෙන ළමා මිතුරු පාසලක් නිර්මාණය කරන්න කියලා. මේ කර්තව්‍ය ගැන අපි සාකච්ඡා කරද්දී අපිට ඒත්තු කිය අපිට දැනගන්න හම්බුණා, අපි අවබෝධ කරගත්තා විද්‍යාලයේ සතු ඉතා වටිනා සම්පත් සමූහයක් තිබෙනවා, නමුත් භාවිතා නොකර. විද්‍යාලයේ කීර්තිමත් ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේ ආචාර්ය මණ්ඩලය තමන්ගේ උපරිම කැපවීම තුළින් ප්‍රදේශයේ හොඳම ප්‍රතිඵලයක් පාසලට ගෙනල්ලා දීලා තියෙනවා. ඒත් එක්කම අපේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 24000ක් පමණ මේ විද්‍යාලයෙන් එළියට ගිහිල්ලා තියෙනවා. මේ එක්කම 1841ක දෙමව්පිය සංඛ්‍යාවක් පාසලට තිබුණා. ඒත් එක්කම කුලියපිටිය වගේ ප්‍රදේශයක වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව මේ විද්‍යාලයේ දියුණුව බලාගෙන ඉන්නවා. අපි කල්පනා කරා මෙන්න මේ කියන සම්පත් ටික එක තැනකට ඒක රාශී කරගන්න පුළුවන් නම්, මේ සම්පත් වල නියම වටිනාකම පාසලට අරගන්නට පුළුවන් නම් අපිට අර අභියෝගයේ ජය ගන්න එක අපහසු නැහැ කියලා. ඒත් එක්කම අපි දන්නවා විද්‍යාලයේ ඉතිහාසයේ පිරික්සමින් යද්දී 2012 වර්ෂයට මේ විද්‍යාලයේ අවුරුදු 130ක ජන්මදිනය සමරනවා. අවුරුදු 130 කියන සංවත්සරයේ දෙනවා උදව් කරන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. අපි මේ අවුරුදු 130 අරමුණු කරගෙන මේ උදව් කරන්න අපිත් එක්ක ඉන්න ප්‍රජාවගේ සහයෝගය අරගන්නේ කොහොමද කියන කාරණය කල්පනා කරද්දී තමයි සාරාභිමානී කියන අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැලකෙලිය අපගේ හිතට එන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේ පාසලට මේ විද්‍යාල්පතිවරයා ඇවිල්ලා අවුරුද්දක් ගත උනේ. මේ අවුරුද්දක් කාලයක් තුල ඇයි මෙවැනි දෙවැන්ත වැඩසටහනකට යන්නේ කියලා. අපිට ප්‍රමාද විවි ඉන්න බැරිකමක් තියෙනවා. අර ඔබ කලින් දැකපු ඡායාරූපක්. තවත් කාරණයක් තිබෙනවා අවුරුදු 130 කියන එක ආයෙ නැවත එන්නේ නැහැ. එවන අපිට 150 140 වෙනකන් තව අවුරුදු 10ක් 15ක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් අපිට අකමැත්තෙන් උනත් ඒ අභියෝගය බාර ගන්නට වෙනවා. ඒත් මට මේ අභියෝගය බාරගද්දී තනිකමක් දැනුනේ නැහැ. ඒ තනිකම නොදැනුනේ මේ ප්‍රදේශයේ පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන සම්පත් රාශියක් මා සතු වෙන නිසා. මේ සම්පත් වල උපරිම ප්‍රයෝජනය අරගෙන තමයි ඔබ තමුන්නාන්සේලාගේ සම්බන්ධීකරණය අද දින අපි කොට නගාගත්තේ. ඒ අනුව තමයි ඔබ තමුන්නාන්සේලා අද අපි මෙතනට ආරාධනා කරලා කැඳවා ගන්න. අපි අරමුණු උනේ බොහොම සුබර සැන්දෑවක ඔබව එන්න කියලා කතා කරලා ඒකක් දීලා මොකක්ද අපි කරන්න යන්නේ කියන එක පැහැදිලි කරගන්න. මොකද මේ කාරණය දැන් සාරාභිමානී කියලා අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැලකෙලියක් සාරනාථ විද්‍යාලයේ සංවිධානය කරනවා කියලා කිව්වට නිකන් කටවචනේ කටකතාවේ යන තොරතුරු තමයි බොහෝ දෙනෙක් දන්නේ. ඉතින් අපේ වගකීමක් තියෙනවා මේක හරි කතාව මොකද්ද කියලා ඇත්තටම මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න. ඒතර ඔබ තමුන්නාට පුළුවන් වෙනවා මේ අරගන්න කාරණා, මේ දැනගන්න කාරණා තව කෙනෙක් කතා කරද්දී නෑ මෙතන වෙන්නේ මෙන්න මේකයි අපි ගියා කතා කරුවා වෙන්නේ
සාරාභිමානී කියලා වෙන්නේ මෙන්න මේ දේ. තව මාස දෙකමාරක් ඉදිරියට තියෙනවා. නමුත් වෙන්නේ මෙන්න මේ දේ කියන අවබෝධය ඔබ සියලු දෙනාට ලැබෙනවා. අනේ ඒකයි අපේ ප්‍රථම අරමුණ. මේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානී එතෙක්ම වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රභූවරුන් අද දින සිරිමැදුරු උත්සව ශාලාවට කැඳවලා අද මේ සාකච්ඡාවක් ආරම්භ කරන්න ප්‍රථම අරමුණ ඒකයි. අපි බලමු සාරාභිමානී අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැලකිලිය දුසට හැරිලා මේ සාරාභිමානී අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැලකිලියේ අරමුණු ඔබට දිස් වෙනවා. මේ අරමුණු අතර අපේ ප්‍රධාන අරමුණ වන්නේ මේ භෞතික සම්පත් සංවර්ධනය කර ගැනීම. ඒත් එක්කම පන්ති කාමරයේ දරුවාට ලබා ගන්න බැරි අධ්‍යක්ෂින් සමුදායක් දරුවාට ලබා දීම. ඒත් එක්කම පාසල දරුවාට හිතකර පරිසරයක් ස්ථානයක් බවට පරිවර්තනය කිරීම. ඒත් එක්කම මේ පාසලේ ප්‍රතිරූපය පාසලකට ප්‍රජාවට ධනාත්මකව සම්ප්‍රේෂණය කරන්න. ඒත් එක්කම දරුවන්ගේ සංනිවේදන කුසලතා සංවර්ධනය කරන්න. ඒ වගේම අවට පාසල් අතර තියෙන සහජීවනය සංවර්ධනය කරගන්න. මේ සැකස්ම ප්‍රධාන කොටස් තුනක් බවට පත් වෙනවා. ප්‍රථමයෙන්ම පෙරවරු 8 සිට සවස් 3 දක්වා අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. අපි එහි අන්තර්ගතයේ පසුර කතා කරමු. ඊට පස්සේ පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා සැනකෙලියක් සහ අලෙවි පොලක් පැවැත්වෙනවා. ඒත් එක්කම මේ සාරාභිමානී අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැනකෙලියට සමගාමීව ගුවන් විදුලි විකාශයක් తాවකාලිකව පවත්වාගෙන යනවා. මේ ගුවන් විදුලි විකාශය අපි කිලෝමීටර් 30ක වට ප්‍රමාණයක XM තරංගමාලා 96.1 යටතේ ඉසුරවා හරිනවා. මෙහි නිවේදිකාවන් වැඩසටහන ඉදිරිපත් කරන්නන් බවට පත්වන්නේ විද්‍යාලයේ ජනමාධ්‍ය කවයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒත් එක්කම අපි සෑම දිනකම පැය දෙකක කාලයක් අවට පාසල්වල මේ ජනමාධ්‍ය කුසලතාවයේ තියෙන ජනමාධ්‍ය සංගම් තිබෙන පාසල් වලට වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පැය දෙක තුල ඒ දරුවන්ට පුළුවන් තමන්ගේ පාසලේ ගරු විදුහල්පතිතුමිය නැදිරියට කැඳවලා තමන්ගේ පාසල පිළිබඳව අවට ප්‍රජාව දැනුවත් කරන්න. ඒකම පාසලේ ඒ වන විට දිනාගෙන තිබෙන යම් ප්‍රතිරූපයක් තිබෙනවා. ඒ ප්‍රතිරූපය ජනතාවට සම්ප්‍රේෂණය කරන්න ඒ කාලය යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ගුවන් විදුලි විකාශය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ අවට වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ වෙළඳ ව්‍යාපාරික කටයුතු පිළිබඳව තමන්ගේ නිෂ්පාදනය පිළිබඳව ඉතාම අඩු මිලකට ජනතාවට ප්‍රචාරය කරන්න. ඉතින් මෙහිදී අපි 12 වෙනිදා 8 වෙනිදා සිට ආරම්භ කරන්නේ මෙහි අත්හදා බැලීමේ විකාශයක් 8 වෙනිදා 9 වෙනිදා දිනයත් එහෙමයි 10 වෙනිදා තමයි සැනකෙළිය ආරම්භ කරන්නේ 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා සැනකෙළිය පැවැත්වෙන දින පහ තුළම අර කියන වැඩසටහන් ප්‍රමාණය විස්තර හරිනවා. දැනට විදුලි සංදේශ නියාමන කොමිසම සභාවට අපගේ අයදුම් පසුනික උත්තර ඉදිරිපත් කරලා අපි අවශ්‍ය අවසරයේ සහාය උපකරණ වෙන් කරගෙන තිබෙනවා. ඊට පස්සේ අපි වෙළඳ ප්‍රදර්ශන සැනකෙළිය සහ වෙළඳ අධ්‍යාපන ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ දින 5කට කණ්ඩායම් 5ක නායකත්වයෙන් යුක්තව අපේ පාසල පරිපාලනය වෙන්නේ 6 7 8 කියන ශ්‍රේණි කනිෂ්ඨාංශය හැටියට 9 10 11 ශ්‍රේණි ජ්‍යෙෂ්ඨාංශය හැටියට 12 13 කියන ශ්‍රේණි උසස් පෙළ අංශය හැටියට සහකාරී ගුරුතුමන්ලා සහ අංශ ප්‍රධාන ගුරුතුමියා යටතේ. ඒ යටතේ අපි ඒ පළමු දින තුන ඒ කණ්ඩායම් තුනට බාර කරලා තියෙන සංවිධානය කරන්න. පළමු දිනේ අපි නම් කරගෙන තියෙනවා සුව දිනේ හැටියට. මේ සුව දිනේදී අපි ප්‍රදේශයේ වෛද්‍ය ආයතන සම්බන්ධ කරගෙන ශරීර සෞඛ්‍ය පිළිබඳව අවට පාසල්වල දරුදරියන්ට වැඩසටහන් 4 දක්වා ඉදිරිපත් කරනවා. ඊළඟට ජනමාධ්‍ය දිනේ, ඊළඟට විද්‍යා හා තාක්ෂණ දිනේ මේ කියන දින තුන තමයි පාසල විසින් සංවිධානය කරන්නේ. 4 වෙනි දිනේ හෙලාභිමානී දිනේ, හෙලාභිමානී දිනේ සංවිධානය කරන්නේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය. 5 වෙනි දිනේ සෞන්දර්ය දිනේ, මේ දිනේ සංවිධානය කරන්නේ විද්‍යාලයේ පාසල් නගා සිටුවීමේ කමිටුව සහ පාසල් කළමනාකරණ කමිටුව. මේ දින
පහ පුරාවට අපි බලාපොරොත්තු වෙනවා පළමු දිනය ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් විවෘත කරන්න. දෙවන දිනේ ජනමාධ්‍ය දිනය සඳහා ජනමාධ්‍ය අමාත්‍යතුමා හේලිය රමුත්තල මැතිතුමා වෙන් කරගෙන තිබෙනවා. ඊළඟ තුන්වන දිනේ විද්‍යා තාක්ෂණ දිනේ අපි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමුගේ මැතිතුමා මේ දිනේට වෙන් කරගෙන තිබෙනවා. ඒත් එක්කම හතරවන දිනේ එලාභිමානී දිනේ ඒ දිනේ සඳහා පරිසර අමාත්‍යතුමා එතුමා විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමයෙන් එදින සංවිධානය කරන්නේ. එතුමා වෙන් කරගෙන තිබෙනවා. හතරවන දිනේ ගරු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා වෙන් කොටගෙන තිබෙනවා ප්‍රධාන ආරාධිතයින් හැටියට සහභාගී කරව ගන්න. ඊට පස්සේ අපි යන්නේ අධ්‍යාපන ප්‍රදර්ශනයේ සැකැස්ම දෙසට. මේ ප්‍රදර්ශනයේදී රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 32ක තමන්ගේ ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරනවා. ඒත් එක්කම වයඹ පළාතේ කීර්තිමත් පාසල් 15ක තමන්ගේ දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කරනවා. එහිදී අපි වෛද්‍ය පීඨයේ එහි අපේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් සේවය කරනවා. වෛද්‍යවරු එතුමන්ලාව සම්බන්ධීකරණය කරගෙන වෛද්‍ය ප්‍රදර්ශනයක්, ඊළඟට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි කීපයක් අපි දැනට සාකච්ඡා කරගෙන යනවා. ගුවන් හමුදාවේ ගුවන් හමුදාව ගුවන් තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශන කුටියක් සමග දරුවන්ට ගුවන් යානයක අත්දැකීම ලබා ගන්න ගුවන් යානයක් පාසලට ගෙනල්ලා පරිගණක තිරයාක්ෂයෙන් ගුවන් යානය හදවන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. ඒත් එක්කම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ විදාතා මේ ප්‍රදර්ශන කුටියක්, ජාතික ශිල්ප සභාව, ජනමාධ්‍ය ආයතන හැටියට ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මේ ආයතනවල ප්‍රදර්ශන කුටි. ඒත් එක්කම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහා බැංකුව, ඊළඟට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අපි බලාපොරොත්තු වෙනවා විද්‍යාලයේ 130ක සංවත්සරය අරමුණු කරගෙන සමරු මුද්‍රයක් නිකුත් කරන්න. ඒ සඳහා දැන් අවශ්‍ය කටයුතු තැපැල් අමාත්‍ය ගරු ජීවන් කුමාරතුමාගේ සහයෝගයෙන් අපි ආරම්භ කරගෙන යනවා දැන්. ඒත් එක්ක වයම් පළාත තුල පවතින ආයතන කීපයක ප්‍රදර්ශන කුටි. ඒත් එක්කම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔබ දන්නවා ගරු ජනාධිපතිතුමාගේ හිටපු ජනාධිපතිතුමන්ලා රාශියකගේ පෞද්ගලික ඡායාරූප ශිල්පියා වන සුදත් සමරසිංහ මහත්මයා පවත්වගෙන යනවා ජනාධිපතිතුමන්ලා පිළිබඳව ඡායාරූප ප්‍රදර්ශනයක්. ඒ ඡායාරූප ප්‍රදර්ශනය අපි ඉල්ලා තිබෙනවා ගරු ජනාධිපති ලේකම්තුමාගෙන්. ඒත් එක්කම කුලියපිටිය කාර්මික විද්‍යාලයේ ඒකම අපි මේ පළාතේ පාසල් 15ක ඒ දරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපේ දරු ප්‍රධාන අමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යතුමා හැටියට අපට එකඟතාව පළ කරලා තියෙන එතුමා අනුග්‍රහය දක්වලා තියෙනවා. වයම් පළාතේ සියලුම පාසල්වල දරු දැරියන් මේ ප්‍රදර්ශනය සඳහා සහභාගී කරවන්න. ඊට පස්සේ අපි යන්නේ සැනකෙළිය දෙසට. අපි පළමු දිනය විවෘත කරන්නේ හවස 4ට. මේ හවස 4ට සම්ප්ලව සංගීත කණ්ඩායම තමයි සංගීතය සපයන්නේ. ඒ සඳහා අපි ප්‍රදේශයේ මෙන්ම මේ රට තුල ජනප්‍රිය තලයේ ගායක ගායිකාවන් රාශියක් සහභාගී කරව ගන්නවා පළමු දිනේ. ඒත් එක්කම මේ සැනකෙළිය තුල සියලු සැනකෙළිය අවස්ථා අත්දකින්න සමනල යානයේ මාරකලිද මෙරිගෝ රවුන්ඩ් කතුරුවෙන්චිල්ලා මේ වගේ සර්කස් සංදර්ශන මැජික් සංදර්ශන ගගන පහන මේ වගේ සැනකෙළි අංග සියලුම සැනකෙළි අංග මේ දින පහ තුල අපි සැනකෙළි භූමියට කැඳවන්නට බලාපොරොත්තු වෙනවා. දෙවන දිනේ අපි ෆීඩ්බැක් සංගීත කණ්ඩායම යොදාගන්නේ සංගීතය සපයන්න. ඒ සඳහා අපි එදිනත් අපේ රටේ ජනප්‍රිය ගායක ගායිකාවන් සමුදායයේ සහභාගීත්වය ලබා ගන්නවා. තුන්වන දිනේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ. එහිදී අපි බලාපොරොත්තු වෙන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ වගේම රටේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වය ලබා ගන්න. හතර දිනේ ඔල්ගහවල හොරයිසන් සංගීත කණ්ඩායම තමයි සංගීතය සපයන්නේ. පස්වන දිනේ ඕල් රයිට් සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ. මෙහෙමයි අපේ ප්‍රයත්නය. අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා මේ සංගීත ප්‍රසංග ආරම්භ කිරීමට ප්‍රථම පැය
දෙහික පමණ සංස්කෘතික ප්‍රසංගයක් පවත්වන්න. මේ සංස්කෘතික ප්‍රසංගයේදී විද්‍යාලයේ පළාත් සහ ජාතික මට්ටමට ගිය දරුදැරියන්ගේ නිර්මාණ කුසලතා එළි දක්වන්න. ඒ වගේම අවට සියලු පාසල්වල තමන්ගේ පාසල ඉදිරිපත් කරන ලද පළාත් සහ ජාතික තලයේ සම්මාන දිනාගත් නිර්මාණ ඉදිරිපත් කරන්නත් අපි දරුවන්ගේ සංස්කෘතික අංග ඉදිරිපත් කරන්නත් වේදිකාවක් හැටියට සකස් කරගෙන යනවා. මෙන්න මේක තමයි අපේ අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැනකෙළියේ සැකැස්ම. අපි අදහස් කරනවා දිනකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000ක් උදේවරුේ පැමිණේවි කියලා. ඒ වගේම සවස් වරුවේ 10000ක වගේ ජනතාවක් මේ ප්‍රදර්ශන භූමියට තැනතිලි භූමියට කැඳවන්න අපි බලාපොරොත්තු වෙනවා. උදේවරුවේදී අපි ප්‍රදර්ශන භූමිය පමණයි විවෘත කරන්නේ. සවස් වරුවේදී සෙනසුරාදා දින දෙක ප්‍රදර්ශන භූමියක් තැනතිලි භූමියක් විවෘත කරද්දී අනිත් දවස් තුන අපි ප්‍රදර්ශන භූමිය රාත්‍රී කාලයේදී විවෘත කරන්නේ නැහැ. ආරක්ෂාව පිළිබඳ අපට ගැටලු පවතින නිසා ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදර්ශනයේට සැනකෙළියේ විශාල ජනතාවක් සහභාගී වෙයි කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා ප්‍රදේශයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු ඒ ආරක්ෂක අංශවල සහයෝගය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමිය, එතුමියගේ සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නගර සභාව හැටියට නගර සභාවේ, ප්‍රාදේශීය සභාවේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා මේ සැනකෙළිය සාර්ථක එකක් බවට සංවර්ධනය කරගනිමු. ඒත් එක්කම අපි වෙළඳ ව්‍යාපාරික ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙනවා මේ සඳහා අපිට සහයෝගය ලබා දෙයි කියලා, අනුග්‍රාහකත්වය ලබා දෙයි කියලා. අපි ඒ එක් ව්‍යාපාරික මහත්මිය ආයතනයේ අපට පිරිනමන ඒ මුදලට සාපේක්ෂව ගැළපෙන්න අපි බලාපොරොත්තු වෙන ඒ අයගේ ආයතනය පිළිබඳව වෙළඳ භාණ්ඩය පිළිබඳව ප්‍රචාරයක් ජනතාවට ලබා දෙන්න අවශ්‍ය අවස්ථාව මේ ප්‍රදර්ශන සහ තැනකෙළි භූමිය තුල නිර්මාණය කරලා දෙන්න. එහිදී අපි ප්‍රථම අනුග්‍රහය දෛනික අනුග්‍රහය ලක්ෂ 3ක මුදලක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ දෛනික අනුග්‍රහය ප්ලැටිනම් කියලා අපි අනුග්‍රහය නම් කර අනුග්‍රහකත්වය නම් කරලා දෙනවා. දෙවන අනුග්‍රහකත්වය ලක්ෂ 2ක මුදලක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ස්වර්ණමය අනුග්‍රහකත්වය හැටියට නම් කරලා දෙනවා. ඒ වගේම ලක්ෂ ඒ වගේ 15ට රුපියල් 5000 දක්වා අනුග්‍රහකත්වය අපි වෙන් කරගෙන තිබෙනවා. ඒ අනුග්‍රහකත්ව මුදලට සාපේක්ෂව අපේ සාරාභිමන් FM ගුවන් විදුලි නාලිකාවේ ඉඩකඩ වෙන් කරලා දෙනවා. ලක්ෂ 3ක අපි පරිත්‍යාග කරන ඒ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට ඒ අයගේ සජීවී සාකච්ඡාවක් පවර්ගෙන දෙන්න. ඒත් එක්කම අපි ඒ සියලු මුදල් පරිත්‍යාග කරන වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ මුදලට සාපේක්ෂව මොකද්ද දෙන ප්‍රතිලාභය කියලා අත්පත් විකාශ කරලා තිබෙනවා. මේ සඳහා අපි මේ විදිහට අපි සාරාභිමානී කියලා අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැනකෙළිය පිළිබඳව සියලු සවිස්තරාංග ඇතුළත් වලට ඇතුළත් මේ වගේ අපි ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි මේ සියලු ආයතන වලට මේ ව්‍යාපාරික ප්‍රජාවට මේ අපේ ව්‍යාපෘති යෝජනාව බොහෝ දෙනෙකුට මේ වෙනකොට යවලා තිබෙනවා. ඒ වගේම අපි මේ විදිහේ පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා. මේ පත්‍රිකාවේ සඳහන් කරලා තිබෙනවා මේ මුදල් වලට සාපේක්ෂව මේ අනුග්‍රාහක බවතුන්ට ලබා දෙන ඉඩකඩ මොකක්ද කියන එක. ඒත් එක්කම අපේ නිල අනුග්‍රාහකත්වය අපි වෙන් කරගෙන තිබෙනවා. උණුසුම් පානේ, නිල උණුසුම් පානේ, ඒ වගේම නිල සිසිල් පැන් පානේ, නිල පුවත්පත, නිල මාධ්‍ය ජාලය, ඒ වගේම නිල පාවහන්, නිල පාසල් උපකරණ, නිල පාසල් බෑගය, මේ වගේ අනුග්‍රහකත්වය අපි නිලමේ වශයෙන් වෙන් කරගෙන තිබෙනවා. ඒත් එක්කම අපි මේ වන විට මාධ්‍ය ආයතන 3ක් අපිත් එක්ක එකතාව පළ කරලා තිබෙනවා. තමන්ගේ මාධ්‍ය ආයතනයේ මේ සඳහා අපිට ඉඩකඩ වෙන් කරලා දෙන්න. සිරස මාධ්‍ය ජාලයේ එකතාවය පළ කරලා තියෙනවා. දෙරණ මාධ්‍ය ජාලය සහ ABC network, එහෙම නැත්නම් හිරු මාධ්‍ය ජාලය අවස්ථාව අපිට ආරාධනා කරලා දෙනවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න. අපි මේ වෙන විට සාකච්ඡා කරමින් පවතිනවා. කොයි මාධ්‍ය ජාලයක් එක්කද අපි එකතු වෙන්නේ කියන එක සාකච්ඡා මට්ටමින් පවත්වාගෙන යනවා. සාකච්ඡා කරමින් යනවා.
අපි මේ අවස්ථාවේ පිළිගන්නවා අවස්ථාවට පැමිණි කුලියාපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය සුමුදු දණ්ඩාරායක මහත්මයා ඒ වගේම අපේ ආරාධනය පිළි අරගෙන පැමිණි ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒත් එක්කම අපේ සාරානාත් විද්‍යාලයේ නමින් නිල වෙබ් අඩවියක් විවෘත කරලා තිබෙනවා. මේ වෙබ් අඩවියෙන් අපි දිගුවක් වෙන් කරගෙන තිබෙනවා. ලින්ක් එකක් හදලා තියෙනවා සාරාභිමානී වෙළඳ ප්‍රදර්ශන සැනකෙළියට. ඔබ දකින්නේ ඒ ලින්ක් එක. එහි සියලු තොරතුරු අතුලත් වෙනවා. මේ මේ ව්‍යාපෘති යෝජනාව අපි අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා. ඒත් එක්කම දිනපතා අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘති යෝජනාවත් එක්ක ක්‍රියාත්මක වෙන වැඩසටහන් මොනවද කියලා දිනපතාම මේ වෙබ් අඩවියට සම්ප්‍රේෂණය කරන්න. ඒ වගේම ප්‍රදේශයෙන් බැහැරව ඉන්න වෙළඳ ව්‍යාපාරික ජනතාවට මේ වෙබ් අඩවියෙන් අපි බලාපොරොත්තු වෙනවා වෙබ් අඩවිය තුලින් තමන්ගේ ආයතනයට අවශ්‍ය වෙළඳ කුටිය වෙන් කරගන්න, ඒ අනුග්‍රාහකත්වය වෙන් කරගන්න වෙබ් අඩවිය තුලින් අපි අවකාශ සලසලා තියෙනවා. අපගේ ගිණුම් අංක පාසල් නගා සිටීමේ කමිටුවේ ගිණුම් අංකයේ ඒ ගිණුම් අංකයට මුදල් තැන්පත් කිරීමෙන් සහ ඒ කෙටි පණිවිඩයක් මගින් අපේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙහි වෙළඳ කුටි වෙන් කරගන්න ඒ ඉඩකඩ අපි සකස් කරගෙන යනවා. එතකොට මෙන්න මෙහිමයි සාරාභිමානී අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශනය සැකස්ම සකස් වී තිබෙන්නේ. මේ තුල ඔබට දැරිය හැකි දායකත්වය, ඔබට ලබා දිය හැකි දායකත්වය අප වෙනුවෙන්, පාසල වෙනුවෙන්, ප්‍රදේශය වෙනුවෙන් ලබා දෙන්න කියන ඉල්ලීම කරන්න තමයි අද ඔබ තමුන්නාසලාට මේ ස්ථානයට ආරාධනා කරේ. එහිදී අපි තවත් කාරණයක් මතක් කරන්නට ඕන. අපේ විද්‍යාලයේ පාසල් නගා සිටුවීමේ ඇස්තමේන්තුවේ 2012 වටිනාකම 1,23 ලක්ෂයක්. ඒ ඇස්තමේන්තු ගත මුදලේ ලක්ෂ 40ක අපිට අඩුපාඩුවක් තිබුණා. ඒ අඩුපාඩුව සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා පාසල් නගා සිටීමේ කමිටුව, කළමනාකරන කමිටුව පාසල් සංවර්ධන සමිතියේ යෝජනා ඉදිරිපත් කළා. එහිදී ලක්ෂ 40ක මුදලේ ලක්ෂ 25ක් ලබා ගැනීම අරමුණු කරගෙන තමයි මේ සාරාභිමානී අධ්‍යාපන වෙළඳ ප්‍රදර්ශන සැනකෙළිය අපි ඉදිරිපත් කරන්නේ. මෙහිදී රුපියල් 1,500 සහ රුපියල් 100 සැනකෙළි ප්‍රවේශ පත්‍රය අපි වෙන් කොටගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉලක්කයට එහාට අපිට යන්න පුළුවන් වෙයි කියලා. මේ දින 5 තුල කණ්ඩායම් 5 තුල අපි තරගකාරීත්වයක් ඇති කරලා තිබෙනවා. ඒ තරගකාරීත්වය තුල මේ කණ්ඩායම් 5 දැනට ක්‍රියාත්මක වෙමින් Tamanට අවශ්‍ය අනුග්‍රාහකයන් සොයා ගැනීමෙන් පවතිනවා. අපි දින 5 තුල වැඩිම ආදායම් පාගකට හිමි කර දෙන කණ්ඩායම කුමක්ද යන්න පිළිබඳව ඇගීමකට ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔවුන් මේ වෙන විදිහට ඉතාම උනන්දුවෙන් මගේ දෙමව්පියෝ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඉතාම උනන්දුවෙන් මේ වෙන විට අනුග්‍රාහක බෞද්ධුන් සොයා යමින් සිටිනවා. අදත් මම හිතන්නේ ඒ අය කැඳවාගෙන ඇවිල්ලා තිබෙනවා අනුග්‍රාහකයන් කීප පොළක්ම 50,000 ලක්ෂය වගේ පරිත්‍යාග කරන්න කැමැත්ත ප්‍රකාශ කරපු ඒ අයගේ කැමැත්තත් එක්ක ඒ අයගේ මුදලුත් රැගෙන මම හිතන්නේ බොහෝ දෙනෙක් කීප දෙනෙක් අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි මේ අඩියක් ඉස්සරහට තියනකොටම අපි හොඳ තැනක ඉන්නවා කියන එක ඉතාම සතුටුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ලක්ෂ 25ක ආදායමකට අපට පහසුවෙන් ගමන් කරන්නට පුළුවන් වෙයි කියලා. අපි මේ අවස්ථාවෙන් පස්සේ මොකද දන්නේ මේ සංවිධායක මණ්ඩලයේ අවස්ථාව ලබා දෙනවා සියලු දෙනාට සාකච්ඡා කරන්න සාකච්ඡා මේසයක් විවෘත කරන්න. එහිදී ඔබ සියලු දෙනාට මේ පිළිබඳව තිබෙන යම් ගැටලු සහගත තත්ත්වයන් තිබෙනවා නම් निराකරණය කරගන්නට අවස්ථාව සපයා දෙමින් පැමිණීම පිළිබඳව ඔබ සියලු දෙනාගේ පැමිණීම අගය කරමින් මම නිහඬ වෙනවා ඔබට පෙරවන් කරනවා. अपेक्षा करना मेरे देवन से क्रियावलियों करना उपदेश अत्यावश्यक होता है। ये संख्या उपदेश शक्ति उपदेश शक्ति अपने शक्ति तीव्र सुधारता उब अपहार कर बदलने में कार्य अपेक्षित इलक्ष्य
මහත් කුසලයක් වෙනවා. අදදී අපේ